කළුද යටට ඇඳලාද මේ නංගිට අම්බලට කතා කරන්නේ මේ ප්ලේන්ටි බොණ්ඩ. ඒත් අම්බලන් නංගිලා නැද්ද? කාලකන්ණි වල්වනචර 70. ගැල්ලමෙට පාරේ බහැලා යන්න නැහැ. කඩ එනවා. මට මේ කැට් වෝක් එකේ යන්න තේරෙන්නේ නැහැ. සුදු සාරියක් ඇඳගත්තා. මොහිනී නෙවෙයි. පොඩි එකක් කියන්නේ. අවුරුදු 25ක විතර කොල්ල ඉස්සර ගමන් යන්නේ පයින් 25ක විතර කොල්ලෙක් ගමන් බිමන් යනකොට දැන් ඉතින් හවස් වෙච්ච හින්දා ගමනක් ගිහින් යනකොට හවස් වුණා. මෙයා ඉතින් මග තිබුණු හන්දියක තිබුණු අම්බලමක නැවතුණා. අම්බලංග තමයි නවතින්නේ. අම්බලමක මේ මෙහෙම නැවතුණා. මේ අම්බලමේ නැවතිලා ඉන්නකොට පුතේ දැන් ෂර්ට් එකක් ගලවලා පැත්තක තියලා මේ අම්බලෙන් වාඩි වෙන්න තියෙන මේ වගේ කෑල්ලේ වාඩි වෙලා හොල්ල මම කකුල් දෙක හොල්ල නැගිටින් කොල්ලයි. මේ ඉන්නකොට මූ දකින්නවා ඈතින් මේ හවස් වෙලාව එනවා සුදු සාරියක් ඇඳගත්තා. මොහිනී නෙවෙයි. රෙද්ද චුට්ටක් මෙහෙම උස්සලා අල්ලගත්ත. එක අතකින් මෙහෙම පපුව වහගත්ත. ගෑනු ළමයි ලැසි ගමනින් කැට් වෝක් එකකින් ඉන කඩ එනවා. මට මේ කැට් වෝක් එක යන්න තේරෙන්නේ නැහැ. හරිද? ඔහම යනවා. දැන් ඉතින් එනවා. අහපන්කෝ. දැන් මේ කොල්ලට මේ කෙල්ල ගැන දැක්ක ගමන්ම මොකක් ඇති වුණාද? ආදරයක් නෙවෙයි මිත්‍රවරුනි, රාගික හැඟීමක්. ඔව් ඔයාලා හිතුවේ ඒක නිවැරදි. මේ අහන්නකෝ. කොල්ලට හිතුණා නංගිට පොඩි දැන් නම් කොල්ලෙක් කනේ පාරේ කෙල්ලෙක් යනකොට මොකද ඔය හන්දියේ ත්‍රිවිල් පාක් වල ඉන්නේ උනේ නංගි කොහෙද යන්නේ කියලා නේද නිකන් නංගි අයි අපි දිහා බලන්නේ නැත්තේ අපි කළුද යටට ඇඳලාද නංගි අයි අපි දිහා බලන්නේ නැත්තේ අපි කළුද යටට ඇඳලාද කියලා අහපන්. එහෙම අයියලා ඉන්නේ. අරගොල්ලෝ එහෙම නෑ. මං කියවනේ මොකක්ද ඒගොල්ලෝගේ තිබුණේ සංයමයක් තිබුණා. ගෑනු ළමයට උනත් කරන යෝජනාව මෙහෙමයි කරන්නේ. අයියා කියනවා නංගිට කවියකින් මෙහෙම. නංගිට හෙට කියනවා. අල්ලාගෙන නෙරිය අතකින් හිමද නගෝ. රෙදල්ල යන්නේ නංගි. වසාගෙන දෙතන අතකින් හිමද නගෝ. ඔය පපුව වහගෙන යන්නේ ඇයි නංගි? හිමියෙක් නැති ගමන් තනි මග හිමද නගෝ. ස්වාමි පුරුෂයෙක්වත් නැතුව පිරිණියෙක් නැතුව තනි පංගලෙ කොහෙද යන්නේ නංගි? අම්බලමේ නැවති අපි යමුද නගෝ. මේ නංගිට අම්බලමට කතා කරන්නේ මේ ප්ලේන්ටි බොණ්ඩ. නෑ වෙන මොකක් හරි වැඩේකට. නංගිට වැඩේ තේරුණා. දැන් අද කාලේ කෙනෙක් නම් කවියක් කියනෝ නෑ මොන්ට එහෙමනම් පාරදෝකේද ඇයි බලට අම්ලන් නංගිලා නැද්ද? කාලකන්ණි වල්වනචර 70. ගැල්ලමෙට පාරේ බහැලා යන්න නැහැ. මේගොල්ලෝ එහෙම නෙවෙයි. එහෙම බනින්නේ නැහැ. ඒ තාම සංයමයෙන් යුක්තයිනේ පුතා. මේ ගෑනු ළමයාත් උත්තරේ දෙන්නේ රිප්ලයි කවියකින්. මොකද්ද කියන්නේ? ගෑනු ළමයා කියනවා සූක්ෂමයි අල්ලාගෙන නෙරිය මඩ ගෑවෙන හන්දා. රෙදල්ල යන්නේ වල්කමකට නෙවෙයි. ඉව මඩ ගෑවෙනවා. වසාගෙන දෙතන බිලිඳු ගෙකිරි හන්දා. පපුව වහගෙන යන්නේ මට ළමෙක් ඉන්නවා. මම මේ ළමයාට කිරි දෙන්න යන ගමන් අම්මට අම්මා කෙනෙක් කියපු ගමන් වෙන උත්තරීතරත්වයක් සමාජය හැදෙන හින්දා ආයේ බලන්න කතා කියන්න දෙන්නේ. ඇත්තටම කෙල්ල කසාද බැඳලවත් නැහැ වෙන්න පුළුවන්. හැබැයි කෙල්ල උපායශීලීව කිව්ව මොකද්ද? මට ළමෙක් ඉන්නවා. තනියමත් නෙවෙයි යන්නේ බාල මස්සිනා පස්සෙන් එන හන්දා. බාල මස්සිනා පස්සෙන් එනවා. එයා මග. යන්නම් අයියන් දිගම රට දුර හින්දා. අයියේ නම් අයියන් ටිකක් දුර යන්න තියෙන හින්දා එහෙනම් යන්නම් අයියේ කියලා කෝකටත් කෙල්ල පොඩ්ඩක් අම්බලෙන් ඈතට ගිහින් තමයි කවිය කිව්වේ. කියන්න බෑනේ. කොල්ලෙක් නේ ඇදලා ගත්ත දමල ගැවමල අපි වුණා පොඩ්ඩක් ඈතට ගිහින් කියලා බලන්න මාර ෂෝක් නේ පුතා මේක. මේ දැන් වර්තමානයේ එහෙම ඔය වගේ සිද්ධියක් වුණා නම් මිනි මරුමකින් තමයි නතර